දැන් වෙද්දි ලංකාවේ 126කට ජොබ් එකක් නැහැ. ජොබ් එක ලැබෙන්න මිනිහෙට තියෙන ඕන සුදුසුකම් මොනවද? කොහොමද අපි ජොබ් මාකට් එක තුල සර්වයිව් වෙන්නේ? තමන් ජොබ් මාකට් එකේ සර්වයිව් වෙන්න ඕන. ඒකට අවශ්‍ය ස්කිල් සෙට් එක හදා ගන්න ඕන. පොඩි කාලේ ඉඳන් ළමෙක් ස්කිල් එකක් හදා ගන්නවා කිය. ඒව මචං හදාගන්නේ යද්දිත් එයාට සොසයිටි එකෙන් එනවා මාර බෑක්ලෑෂ් එකක්. ඔයා මේක කරවොතින් ඔයාට ඉගෙන ගන්න බැරි වේවි. ඔන්ටර්ප්‍රෙනියර්ෂිප් එකක් කියන තැන පාත් එකවත් හොයාගන්න බැරි වේවි. මේව පස්සේ මෙල්ලිලා ඉන්නේ. මිනිහෙක් ජොබ් එකකට යන්න නම් උගේ නම්බර් 1 කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕන සුපිරියට. මොකද අපි කමියුනිකේට් කරන්නේ සොසයිටි එකත් එක්ක. ඒත් එක්ක මිනිස්සු එක්ක හරියට කතා කරන්නේ කොහොමද? ස්පීකින් ස්කිල්ස්, ප්‍රසෙන්ටිං ස්කිල්ස්, තමයි නම්බර් 1 ඉංග්‍රීසි තියෙන්න ඕන. පර්සනල් මම ජොබ් වලට ඇත්තටම මා ජීවිතවල බිස්නස් ද ඔය වගේ තෝගයක් හදලා තියෙනවා. මම වුණත් පොඩි කාලේ ඉඳලා හෙන ගොඩ. දැන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි රන්හිරු ගිටාර් උඩ නැගලා ඒ උඩ නිදාගෙන බේස් පලනවා. කරි ෆීල්ඩ් එක නැහිච්ච එක. කියන්නේ මේ ඉන්නේ කැමරා එක්ක නිදාගන්න එකේ. තරුණ පරම්පරාවට ලව් කරන්න තැනක් තියෙදි කියලා. ලව් කරන්නේ මොකටද? ලව් යකෝ ලව් කරන්න ඕනේ කියන්නේ. මధుරංගර ප්‍රශ්නයක් ඒක ලොකු. ෆුල් ලව් එකක් මාට්ටු වුණා කියලා ගෙදරකට එහෙම වෙලා නැහැ. එක්ස්පීරියන්ස් නැහැ. දැන් ළමයි ගොඩකින් මෙසේජ් එනවා. I know. අපි කියන්නේ ඇමරිකාවේ කල්චර් එක ලංකාවට එන්න ඕන කියලා. හැමෝට නිදහස දුන්න ගමන් රෙද්ද කරේ උස්සන් දුවන්න දඟලනවානේ. බුඩක් අර නිදහස කියන එක සීමා වෙච්ච තැනක්. මිඩල් ක්ලාස් ෆැමිලි එකකට මේ සමාජයෙන් ගොඩ ඇවිල්ලා උඩින් ඉන්න එකම තියෙන තැන এডুকেෂන්. ඔයාලත් වැඩ පටන් ගන්න. පර්සනල් බ්‍රෑන්ඩින් ඒ වගේ වැඩ පටන් ගන්න. හිතාගෙන දෝනි මගේ පනවා. ලංකාවේ තුල කවුරුත් කරපු නැති පළවෙනි විදියට. ඉතින් නොන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අන්ෆිල්ටර්ඩ් නිවුස් එකෙන් කියන තවත් පොඩ්කාස්ට් එකකට. මේ අපේ දෙවෙනි පොඩ්කාස්ට් එක. පළවෙනි පොඩ්කාස්ට් එක අපි කතා කරේ හරිම කොන්ට්‍රොවර්ෂල් ටොපික් එකක්. ලංකාවේ ලංකාවේ ඉගෙන ගන්න හැම එක්කෙනෙක්ගේම හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි කතා කරේ. ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක. ඉතින් අපි ඒකදී කතා කරා මොනවද මේකේ අපි දකින්න හොඳ දේවල්, මේකේ අපි මොනවද දකින්න අඩුපාඩු හැදෙන්න ඕනේ මොනවද? ඒත් එක්කම අපි එක්ස්පීරියන්ස් කරපු දේවල්, ඒත් එක්කම ගොඩක් ඒකට ලොකු ප්‍රතිචාර හම්බුණා අපේ දෙමව්පියන්ගෙන්, යාළුවන්ගෙන්, එමෝගෙන් හම්බුණා නේද? ඉතින් පළවෙනි පොඩ්කාස්ට් එක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. මොකද ඒකේ කොන්ට්‍රොවර්ෂල් දේවල් ගොඩක් කතා කරා. ඒ දේවල් ඔයාලටත් අදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අද දිනෙත් අපි මොනවද කතා කරන්නේ? අද අපි කතා කරමු තව තියෙන තරුණයින්ට තියෙන ගැටලු ටිකක් ගැන. හරිනේ? හරි අපි පටන් ගමු මෙහෙම. දැන් වෙද්දි ලංකාවේ ඇත්තටම තරුණ පරම්පරාවට, ඒ කියන්නේ 15 ඉඳලා 24 වගේ වෙනකන් කට්ටියට අපේ අයට තියෙන ලොකුම ගැටලුව මොකද්ද? අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ජොබ් එකක්. ජොබ් මාකට් එකට යද්දී ජොබ් එකක් නැති වෙන එක හරිය නැත්තම් එයාලගේ এডুকেෂන් එකෙන් පස්සේ ඇත්තටම දැන් වෙද්දි ලංකාවේ ජොබ් එකක් නැති අය ගත්තාම දැන් වෙද්දි ලංකාවේ 126කට තරුණ ප්‍රජාවෙන් 126කට ජොබ් එකක් නැහැ. ඊට පස්සේ ග්‍රැජුවේට් වෙලා ඉන්න අයගෙන් 136කට ජොබ් එකක් නැහැ. ඒ වගේ තත්ත්වයක ඉඳගෙන අපි කතා කරමු ඇත්තටම ජොබ් මාකට් එක ගැන, ඒ වගේ දේවල් ටික. හරි. ඔව්. දැන් තිනෙත් කියන්නේ ජොබ් එකක් නැහැ. ජොබ් එක ලැබෙන්න මිනිහෙට තියෙන ඕන සුදුසුකම් මොනවද? මගේ ප්‍රශ්නේ. දැන් අපි ඉන්නේ ලොකු තාක්ෂණික යුගයක. ඒ කියන්නේ AI ඇවිල්ලා හරිද? AI එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. chat GPT කියාවේ Gemini ඒ වගේ දේවල් එක්ක දැන් වෙද්දි ප්‍රොඩියුසර්ස්ලා නැතුව තනි මිනිස්සෙක් ඉඳලා ෆිල්ම් එකක් ගහලා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ රෙකෝඩ් කරන්න මිනිස්සු ඕනේ නැහැ, සවුන්ඩ්ස් හදන්න වෙනම අය ඕනේ නැහැ. ඒ කියන්නේ තනි මිනිස්සෙක්ගෙන් ෆිල්ම් එකක්ම හදලා ඉවර කරන්න පුළුවන් දැන්. ඒ වගේ තත්වයක ජොබ් මාකට් එක ඇත්තටම වැටෙනවා. එතකොට ඒක ඇතුලේ මෙහෙමයි. අර කලින් වීඩියෝස් වලත් අපි කිව්වනේ අපි තාම අවුරුදු 16ක කොල්ලෝ ටිකක් මේක අපේ අදහස්. අවුරුදු 16ක අත්දැකීම්, අපි මේ සොසයිටි එකේ ජීවත් වුණා. ඒ ජීවත් වෙච්ච අත්දැකීම් වලින් අපි ගත්ත දේවල් තමයි ඔයාලට මේ බෙදා හරින්නේ. ඒක නිසා සරමුස්ස ගන්න එපා.
හරි අනිවාරෙන් ඒ කියන්නේ මේ ඔයාලට අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඒ කියන්නේ කලින් වීඩියෝ එකෙත් අපි මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලොකු දෙයක් ඔයාලා කළා තිබ්බ. ඒකට මාරම thank you. අපි හිතුවේ හැමෝම නිකන් අර heart attack වගේ දාලා නිකන් ඔව් හැබැයි ඔයාලා ගොඩක් දේවල් කතා කරලා තිබ්බා. ඒ මොනවද තව improve වෙන්න ඕන, තව මොනවද කතා කරන්න ඕන, ඒ හැමදේම කියලා තිබ්බේ. හැම දෙයකටම thank you. ගොඩක් ඒ දුන්න ආදරයට බොහොම ස්තුතියි. හරි. ඉතින් එතකොට ඒ වගේ අර අපි කලින් කිව්වා වගේ AI එක්ක හැප්පෙන්න තියෙනවා. ඊළඟට තව AI එක්ක අපිට තව තාක්ෂණික පැත්තෙන් ගහගන්නවා වගේම. එතකොට AI එක්ක අපි එහෙම තරගයක් දෙනකොට කොහොමද අපි ජොබ් මාකට් එක ඇතුලේ සර්වයිව් වෙන්නේ? අපි ගත්ත දැනුමින් කියන්නම්. හරිද? මම මුලින්ම කියන්නම් ඔයාලට අයිඩියා එක මගේ අදහස. හරිද? මම දකින විදිහෙන් නම් මචං දැන් වෙද්දි ජොබ් මාකට් එකේ සර්වයිව් වෙන්න දැන් චිත්‍ර අඳින මිනිස්සෙක් ගමුකෝ. එතකොට චිත්‍ර අඳිනවා නම් ඉස්සර නම් මචං චිත්‍රයක් දැන් මොනාලිසා අඳින්න අවුරුද්දක් දෙකක් අරගෙන ඌ ඇඳලා එතකොට ඒකට එන වැලියු එකක් තිබ්බා. හරිද? දැන් හැබැයි අවුරුද්දක් දෙකක් අරගෙන ඒ වගේ ආර්ට් එකක් ඇඳට එහෙම වැලියු එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ අවුරුද්දක් ඇතුළත මොනාලිසා වගේ ආර්ට් 1000ක් ලක්ෂයක් හදාගන්න පුළුවන්. ඔව් මම එතනට තව පොඩි පොයින්ට් එකක් ඇඩ් කරන්නම්. සාමාන්‍යයෙන් දැනට AI එකක් බිහි වෙලා තියෙන්නේ මිනිහෙක් ඉඳගෙන ඒ AI එක ක්‍රියාත්මක කරවන්න ඕන. ඒකට අවශ්‍ය දේවල් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. දැන් අපි හිතමු AI එකකට තනියෙන්ම බෑ චිත්‍රයක් අඳින්න. ඒක මගේ මතේ. කවදා හරි දැන් ලියනාඩෝ කියන්නේ අම්මාට සිරින ක්‍රියේටිවිටි එකක් තිබ්බ සුපිරි පුද්ගලයෙක්. ඉතින් මේ වගේ කෙනෙක්ගේ ක්‍රියේටිවිටි එක දැන් අපේ ක්‍රියේටිවිටි එක තමයි AI එකට දෙන්නේ. AI එකේ ඒ ප්‍රොම්ප්ට් එක ලියන්න අපේ ක්‍රියේටිවිටි එක වැදගත් වෙනවා. එතකොට අර දැන් තිනෙත් කිව්වා වගේ කලින් ලියනාඩෝට ඒ ක්‍රියේටිවිටි එක තිබ්බා. ඒක නිසා එයාගේ චිත්‍රයට ලොකු වැලියු එකක් හම්බුණා. අනිවාර්යයෙන්. දැන් හැමෝම චිත්‍ර අඳින්න ගත්තොත් අය නෝම අරනියම් බොරුවට අපි චිත්‍ර අඳිනවා. අපි තමයි චිත්‍ර ශිල්පියෝ. එහෙම කියාගෙන මේකේ අර රඟගෙන ඉන්න කට්ටියගේ ජොබ් ටික නැති වෙයි. හැබැයි අර ඇත්තටම ක්‍රියේටිවිටි එකෙන් චිත්‍ර අඳින එක්කෙනාට ප්‍රොම්ප්ට් එක දීලා ඒ හරහා එයාගේ චිත්‍ර අඳින්න පුළුවන්. එයාගේ ක්‍රියේටිවිටි එක එයාට භාවිතා කරන්න පුළුවන්. මොකද මිනිස්සු මේ ලෝකේ ඉන්න හැමෝටම ක්‍රියේටිවිටි කියන එක නැහැ. ඒක තියෙන්නේ සීමිත පුද්ගලයන්ට විතරයි. හරි රාණි එහෙම දෙයක් තියෙනවා. දැන් AI ඇවිල්ලා ඒක බලපාන එක ශේෂ්ත්‍ර තියෙනවා. දැන් ඕකෙන් එකක් තමයි ආර්ට් කියලා කියන්නේ. දැන් අපි ආර්ට් ගත්තොතින් ඔය ආර්ට් වල තියෙනවා චිත්‍ර තියෙන්න පුළුවන්. දැන් අපි කතා කරා වගේ ඊට පස්සේ මියුසික් තියෙන්න පුළුවන්. ඔය හැම ඉන්ඩස්ට්‍රි එකක්ම ඉස්සරහට යද්දී ඒක ඉස්සරහට යන්නේ ඒක ඇතුලේ යම්කිසි නමක් හදාගත්ත මිනිස්සු කොට්ටාශයක් ඇතුලෙන්. එතකොට දැන් ඔය AI ප්‍රොම්ප්ට් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා කවුරු හරි චිත්‍රයක් අඳින එක්කෙනෙක් එයාගේ නම හදාගන්නව නම් එතනින් එහාට කොච්චර AI ඇවිල්ලා එයාගේ ජොබ් එකට බාධා කරත් එයාගේ ජොබ් එක නැති වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපි මියුසික් ගමුකෝ. මියුසික් වල මියුසිෂියන් කෙනෙක් මාරම නමක් හදාගෙන තැනක් හදාගෙන තියෙනවා. ඒත් දැන් AI ඇවිල්ලා එයාට බාධා කරනවා. ඒ වුණාට එයාගේ ජොබ් එක නැති වෙනවද? එයාගේ මියුසික් වලට එන views ගාන අඩු වෙනවද? කොච්චර AI දියුණු වුණත් එයාගේ මියුසික් බලන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. එතකොට මේ වෙනකොට දැන් AI කියන එක ඇවිල්ලා ඔය ෆීල්ඩ් වල ඉන්න ආටිස්ට්ලාට මාරම තැනක් දීලා තියෙනවා Tamanට ඉම්ප්‍රූව් වෙලා තැනක් හදාගන්න. අන්න ඒ හින්දා තමයි මේ වෙනකොට අර එක එක ලොකු නම් ලෝක ඇතුළේ ඉස්සරහට එන්නේ. හැබැයි අර හැමතැස්සෙම ආර්ට් වලට එන කට්ටිය හැලෙනවා. සහ හැමෝන්ටම ආර්ට් වලට එන්න chance එකකුත් මේ වෙනකොට තියෙනවා. ඔව්. ඒක මෙන්න මේ වගේ. හරිද? මං පොඩි එක්සැම්පල් එකක් ගන්නද? අර මං කිව්වේ චිත්‍ර අඳින කතාව. දැන් ගීනුක කිව්වනේ අර ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ගැන සරලව එක්ස්ප්ලেইন කරා. එතකොට හිතන්න මම චිත්‍ර අඳින කෙනෙක් මම දැන් AI එක්ක එකතු වෙලා මට තියෙන චිත්‍ර මනසෙන් මම ප්‍රොම්ප්ට් එකක් ලියනවා. මම දන්නවා මෙතෙන්ට මේ විදිහට මේ සායම දාලා මෙතෙන්ට මේ විදිහට ඇඳහම ලස්සනයි. මම ඒක AIට කිව්වහම එයා දෙන චිත්‍රේ මම උතන කියන්න බලාපොරොත්තු වෙච්ච පොයින්ට් එක තියෙන්නේ දැන් කොච්චර ඔයා වැඩක් වුණත් ඒ ෆීල්ඩ් එක ඇතුලේ ඔයා ආර්ට් වල නම හදාගන්න නැහැ කියන්නේ ඔයාට ඉස්සරහට යන්න බෑ. දැන් හිතන්න ඩාවින්චිගේ කාලෙත් ඉන්නේ නැති මාරම ලස්සනට චිත්‍ර ඇඳපු පට්ට ටැලන්ටඩ් කට්ටිය. හැබැයි ඒගොල්ලොන්ට ඩාවින්චි තරම් පල්ලිය තැනක් හැදුන්නේ නැහැ. අන්න ඒකින්ද තමයි යාළුවා ඩවුන් වුනේ ඩාවින්චි ඉස්සරහට ආවේ. දැන් අපි කාලෙත් මොකද්ද වෙන්නේ? මියුසික් වලින් ටැලන්ටඩ් කට්ටිය ඉන්නවා. හැබැයි ඊට වඩා ලංකාවේ ඇතුලේ ලෝක ඇතුලේ නමක් හදාගත්ත කට්ටිය අර මාරම සරල මියුසික් එකක් හදලා ඒක දීලා ඉස්සරහට යනවා. දැන් චිත්‍ර ගත්තත් එහෙම මට ඒ ෆීල්ඩ් එක ගැන ලොකු දැනුමක් නැහැ. ඒකින්ද මට කියන්න බෑ ලොකු දෙයක්. හරි. ඒ කියන්නේ කොච්චර AI ආවත් Taman නම හදාගන්න නැත්නම් Taman ඩවුන් කරනවා. අනිවාර්යෙන්.
පර්සනල් බ්‍රෑන්ඩිං වලට එමු තව චුට්ටක් මගේ කතාවේ තියෙනවා හරිද මං කියාවේ අර AI ආර්ට් එකක් ජෙනරේට් කරන්න මේ ආර්ට් අඳින මිනිස්සෙක් ඉන්නවනේ එයා AI එකකට ප්‍රොම්ප්ට් එකක් දෙන විදිහයි හිතන්න මෙයා අපේ චෙනිත දන්නේ නැහැ කියලා ආර්ට් ගැන. එතකොට එයා දෙන ප්‍රොම්ප්ට් එකයි දෙකක්. එතකොට ඔයා ආර්ට් ගැන දන්න නිසා ඔයාට එන චිත්‍රය මාර ලස්සනයි. හැබැයි චෙනිත කිසිම දෙයක් දෙන්නේ නැතුව මට මෙහෙම දෙයක් දෙන්න කිව්වහම එයාට දෙන චිත්‍රය ඊට වඩා අනිවාර්යෙන්ම ක්වොලිටි එකෙන් අඩු. එතකොට ඔයා දැනගන්න ඕන ඔයා ඉන්න ෆීල්ඩ් එකත් එක්ක කොහොමද AI එකතු කරලා යූස් කරන්නේ. ඔයාගේ ෆීල්ඩ් එකයි ඔයාට AI යූස් කරන්න පුළුවන්ද බැරිද කියන එකයි මත තමයි දැන් වෙද්දි අනිවාර්යෙන්ම ජොබ් මාකට් එක රැඳිලා තියෙන්නේ. ඔව්. දැන් AI ගත්තාම AI එක සමහර ජොබ් ෆීල්ඩ්ස් වලට ඇප්ලයි වෙනවා. හැබැයි සමහර ජොබ්ස් රිප්ලේස් කරන්නවත් බෑ. ඒ කියන්නේ සම්පූර්ණ ජොබ් එකක් රිප්ලේස් වෙනවා කියන එකම AI එකෙන් වෙන්නේ නැහැ. AI එකෙන් වෙන්නේ ඒ ජොබ් එකේ ඉන්න කෙනාට හෙල්ප් එකක් වෙන්න. අනිවාර්යෙන්. මොකද දැන් අපි ගත්තොත් අර බොරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ඉතින් හැමදා AI එකෙන් කෙල වෙලාම යනවා. ඇත්ත කතාව. හැබැයි දැන් අපි හිතමු ඩොක්ටර්ස්ලා. කවදාවත් ඩොක්ටර් කෙනෙක්ගේ ඩොක්ටර් කෙනෙක්ට මෙයාගේ ඒ කන්ඩිෂන් එක ඒ ක්‍රිටිකල් සිටුේෂන් එක තේරුම් අරගෙන ඒ වෙලාවට කරන්න ඕන දේ මොකක්ද කියලා එයා හිතනවා. ඒ අනුව තමයි එයා අර ස්කැල්පර්ස් ඒක මේ වරන් වැඩේ කරන්නේ. නමුත් ඒ දේ කවදාවත් AI වලින් හදපු රොබෝ එකකට කරන්න බෑ. උට එහෙම හිතන්න බෑ උට. එහෙම හිතන්න දුන්නොත් හිතන්න දෙන තත්ත්වයට මිනිස්සු පත් කරන්නේ. එහෙම හිතන්න ගත්තොත් වෙන දේ ඉතින් අපි කියන්නේ මේ අද වෙද්දි තත්ත්වය. හරිද? මේක මේ අනාගතේ වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. මෙතන තාලයක් තියෙනවා දැන්. අපි ආර්ට් ෆීල්ඩ් එකම ගමුකෝ. දැන් ආර්ට් ෆීල්ඩ් එකේ ඔතන මාරම බලපෑමක් කියන තැනක් තමයි ආර්ට් චිත්‍ර ගමු. දැන් චිත්‍රවල මචං මෙච්චර කාලයක් දැන් අපි ෆෝන් එකෙන් කරන ආර්ට් ඒවා හැම චිත්‍රයක්ම අඳින්න පුළුවන් මිනිස්සයාට මෙච්චර කාලයක් ලෝකෙ තැන තිබ්බා. හැබැයි දැන් AI ඇවිල්ලා හිතන්න පුළුවන් මිනිස්සයාට චිත්‍ර අඳින්න දීලා තියෙනවා. දැන් ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක හිතන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා නම් එයාත් ආටිස්ට් කෙනෙක් වෙනවා ලෝකෙ. ආටිස්ට්ලට තැන නැහැ. චිත්‍ර අඳින්න පුළුවන් මිනිස්සයා රිප්ලේස් වෙලා තියෙන්නේ රොබෝ කෙනෙක්ගෙන් සහ හිතන්න පුළුවන් මිනිස්සෙක්ගෙන්. අන්න ඒක තමයි AI වල අපට එන ලොකුම බලපෑම. ඔව්. අන්න එතන ඒ කියන්නේ මෙහෙමයි චිත්‍ර අඳින එකත් හිතලා අඳින්නේ හැබැයි ඌට වඩා හිතන්න පුළුවන් AI යූස් කරන්න පුළුවන් කෙනෙක් ඉඳියොත් එයා රිප්ලේස් වෙනවා. ඒකේ ඉතින් ලිඳේ ඉන්න මැඩිය වගේ ඉඳලා හරියන්නේ නැහැ. ලෝකේ අප්ඩේට් වෙනකොට AI එක අපිත් අප්ඩේට් වෙන්න ඕන. අනිවාර්යයෙන්. ලිඳේ ඉන්න මැඩිය වගේ වුණොත් තමයි ඒ සීන් එකට යන්නේ වැඩියෙන්ම. හරිද? හරි. ජොබ් මාකට් ජොබ් නෑ දැන්. ඔව්. ජොබ් නෑ. ජොබ් නැති වෙනවා කියන එක ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. හිතන්න ඩිග්‍රියක් අරගෙන ගෙදර ඉන්නවා කියන්නේ ලොකු අපරාධයක් නේ. එතකොට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම එක්ක ඔයා තාක්ෂණෙත් එක්ක අප්ඩේටඩ් නැහැ. නැත්තම් ඔයාගේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අර රන්හිරු කිව්වේ. පර්සනල් බ්‍රෑන්ඩින් කියන ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. දැන් වෙද්දි ඔයාලා දන්නවද ඔයාලා ඉස්සර නම් මේ යද්දි ජොබ් එකකට යද්දි අනිවාර්යයෙන්ම මේක මලින්ද අයියා කිව්ව කතාවක් මලින්ද අයියා පොඩ්කාස්ට් එක ඉතින් ඒක මම මෙතෙන්ට මෙහෙම දාන්නම් එයා කියන්නේ ඇත්තනම ඉස්සර ජොබ් එකකට යද්දි ඔයාලා ෆයිල් මිටියක් අරන් යන්නේ ඔයා ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච සහතිකේ අරකට ගියපු සහතිකේ මේකට ගියපු සහතිකේ ඔක්කොම ටික අරගෙන දැන් වෙද්දි මොකක්ද වෙලා තියෙන්නේ දැන් බලන්න ඔයාගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් එක ඔයා කවුද? ඔයා මොනවද කරන්නේ? ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා යන්නේ මොකක් හරි accounting සම්බන්ධ ජොබ් එකක් කරන්න නම් එතකොට ඔයාගේ Facebook එකේ accounting ගැන reels දාලා තියෙනවා. ඔයා ඒ ගැන මාර ඉන්ට්‍රස්ටිං කියලා ඔයා තෝරගන්න ඉන්න කම්පැනි එක දකිනවා. ඔයා තෝරගන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. හරිද? එතකොට පර්සනල් බ්‍රෑන්ඩිං කියන්නේ දැන් වෙද්දි ලංකාවේ තරුණ පරපුර අතර නැති එයාලට තාම ඒගොල්ලෝ අතර ප්‍රචලිත නෑ. හැබැයි ලෝකේ මාර විදිහට මිනිස්සු ඒක කරගෙන යනවා. හරිද? Tamanටම කියලා පර්සනැලිටි එකක් අර සයිබර් අවකාශේ. හරිද? ඒක ඇතුලේ හදා ගන්න ඕන. සයිබර් අවකාශේ. හරිද? ඔන්න මේ විනාඩියක් ඉඳලා දැන් අපි මොකක් ගැනද කතා කරන්නේ කිව්වා මට ඒක නෑ මේ ෆ්ලෝ එක හොඳයි නේ අයියේ. හරි
මේ දැන් ඊළඟට කතා කරන්නේ මේක සම්බන්ධයෙන්. පර්සනල් බ්‍රෑන්ඩින් කරන්න කොහොමද කියන්න ඕන ටික ගාලා. මේ වෙනකොට ලෝක ඇතුලේ වැඩියෙන්ම පර්සනල් බ්‍රෑන්ඩින් දැන් හිතන්න ඔයා ජොබ් එකකට යනවා. ඔයා ජොබ් එකකට යන්න කලින් ඔයා ගැන වැඩියෙන්ම මිනිස්සු දකින එක ප්ලේස් එකක් තියෙනවා. මං හිතන්නේ මෙතන හැමෝම මේක දන්නවා. ඔයාගේ LinkedIn account එක. ඔව් අනිවාර්යයෙන්. හැබැයි මේ වෙනකොටත් ලංකාවේ අපේ තරුණයෝ අතර ගොඩක් අයට LinkedIn account එකක් නැහැ. දැන් මටත් පර්සනලි LinkedIn account එකක් නැහැ. විනාඩියක් දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා තාම O level කරන කෙනෙක් නම් ඔයාට LinkedIn එකක් ඕනේ නැහැ. හැබැයි ඔයා after A level උත් ඔයාට LinkedIn එකක් නැහැ කියන්නේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාගේ qualification ටික එතෙන්ට දාන්න ඕන. රන් හිරෝ explain කරන්න. මෙහෙම දැන් LinkedIn එකක් හදනවා කියන්නේ ඒක ඇතුලේ ඔයා පොඩි කාලේ ඉඳන් achieve කරපු හැම දෙයක්ම add වෙනවා. දැන් නිකන් ගන්න FB account එකක්. FB account එකේ නම් ඔයාගේ තියෙන්න පුළුවන් ඔයා බලන meme එකක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් forward වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ personal branding එක ඔයා කවුද? ඔයා මොනවද කරේ? ඔයා job එකකට සූදානම්ද? ඔයා readyද? ඔයා මොන වගේ field වලින්ද ඉස්සරහින් ඉන්නේ? අර ඒ දේ ඉස්සරහට දෙන්න තමයි LinkedIn account එක ගොඩක් මේ වෙනකොට ලෝකෙ මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒ වගේම මචං job එකක් කරන කෙනෙක් ඉන්නවා නම් එයා මේ job එක ඇතුලේ උඩට යන්නත් පාවිච්චි කරන එකක් තමයි ඔය LinkedIn account එක කියන්නේ. එතකොට ඕක දැන් ගොඩක් අය තමන් O level කරන කාලේ ඉඳන්ම O level නෙමෙයි පොඩි කාලේ ඉඳන්ම ක්‍රියේට් කරගෙන අප්ඩේට් කර කර යන දෙයක්. දැන් අපි කට්ටියට කාටවත් නෑ මං හිතන්නේ මෙතන LinkedIn account එක. නෑ. මට නෑ. ඔව් ඔව්. ඔයාලට තියෙනවද? නෑ මට තිබුණා හැබැයි ඇක්ටිව් නෑ. ඒ කියන්නේ මෙහෙමයි. ඒක මං හිතන්නේ අරන් මගේ අයිඩියා එක ස්කූල් කාලේ තියෙන්න ඕන කියලා. මොකද ඒකේ ගොඩක් බලන්නේ අර ඔයාගේ මේ ප්‍රොෆෙෂනල් කරියර් එකේ දේවල් තමයි ඒකට ශිෂ්‍යත්වයේ පාස් වුණා කියලා LinkedIn එකේ දැම්ම කියලා කවුරුවත් ගණන් ගන්න නැහැ සත පහකට. දැන් ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තමයි එතනට ඇඩ් වෙන්න ඕන. ඔයාගේ A level පාස් වුණා, ඔයා A level IELTS ෆර්ස්ට් වුණා කියලා ඒක එතනට දාන්න බෑ. ඔයා දාන්න ඕන ඔයා කරපු ඩිග්‍රී එක, ඒක තව මොනවද ඒ හා සම්බන්ධ ඔයා කරපු අනිත් කෝසස් මොනවද, ඔයාට තියෙන එක්ස්පීරියන්ස් මොනවද ජොබ් සෙක්ටර් එකේ. අර නිකන් CV එකක් වගේම තමයි. ඒකක් වගේ තමයි. දැන් දන්නේ ඒකට වඩා අප්ඩේටඩ්ද? ඔව් දැන් වෙද්දි ලෝකේ ඒකට වඩා අප්ඩේටඩ්. හැබැයි අර හෙනම බේසික් ලෙවල් එක දැන් වෙද්දි LinkedIn එකත් මදි වෙනවා. ඔයාගේ අර FB account එක Instagram account එක එතනින් එහාවටත් ලෙවල් එකක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක තාම ලෝකේ අර එන ගමන් තියෙන එකක්. දැනට LinkedIn එක හරි තියෙන්න ඕන. හරිද? ජොබ් මාකට් එක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් හිතන්න ඔයාලට දැන් අපි ජොබ් එකක් කරනවා. අපිට ලොකු වෙලා දැන් අවුලක් නැහැ. යකෝ. හරි දැන් හිතන්නකෝ අපි දැන් ලොකු වෙලා ජොබ් එකකට යනවා. දැන් හිතන්න දැන් මං A level උත් පාස් වෙලා මම කැම්පස් උත් ගිහිලා ඩිග්‍රී එකත් හම්බ වෙලා දැන් අපි එදත් කතා කරන්නේ. ලංකාවේ හැමෝන්ටම ඩිග්‍රී තියෙනවා කට්ටියට ජොබ් නැහැ. දැන් එහෙම නැති වුණාම වෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? කට්ටියට ડિප්‍රෙෂන් හැදෙනවා. දියව. උපාධි දියව. නැත්තම් මැරෙනවා. උගන්වලා මම බලන් ඉතින් ටීවී එකේ වෙන්න යකෝ උද්ඝෝෂණ කරනවා. දියව. උපාධි මේ රස්සා දියව. අපිට ඉගෙනන්න ඕන රස්සා දියව. A level පාස් කරලා කැම්පස් එකේ ඕන රස්සා දියව ගන්න. එහෙම රස්සා දෙන්න ඕනද? නෑ එහෙම දෙන්න ඕනේ නෑ. මොකද කියලා ගත්තොත් මිනිහෙක් අපි මෙහෙමයි. දැන් මාත් එක්ක මෙතන ඉන්න 4 දෙනාම ඉස්කෝලේ බාහිර වැඩ කරලා සමාජයේ එක්ක ගනුදෙනු කරන මිනිස්සු. හරි. දැන් සමහරු හිතන් ඉන්නවා අර හරි ඔන්න දැන් ගියා ඉස්කෝලේ ගියා පොත්පත විතරයි විභාගෙට ඒ ටික පාඩම් කරලා ලිව්වා ඒ ඔන්න කැම්පස් ගියා ඒ ටික කරලා කැම්පස් එකේ පොතේ මේ එල්ලන් හිටියාම සමහරව හිතනවා එළියට ගියාම ඩිග්‍රී එකක් දීලා ජොබ් එකක් දෙයි කියලා ආම් පුතේ මේන් කියලා. ඒ වගේ කට්ටියක් තාමත් ඉන්නවා තාමත් ඉන්නවා. ඉස්කෝලවල තියෙන යුනිවර්සිටි ගියත් ඒක තේරෙන්නේ නැහනේ. ඒකනේ ලංකාවේ රැකියාව විරහිත උපාධිධාරීන්ගේ සංගමයක් බිහිලා තියෙන්නේ. මිනිහෙක් ජොබ් එකකට යන්න නම් උගේ number 1 communication skills උගේ number 1 තියෙන්න ඕන සුපිරියටම. මොකද අපි communicate කරන්නේ සමාජයේ society එකත් එක්ක. දැන් අපි ගමු මැනේජර් කෙනෙක්. ඔන්න එක්කෙනෙක් ඉන්න මොකක් හරි private university එකක එයා management course එකක් කරලා අවුරුදු 4ක සල්ලි ගෙවලා මෙන්න දැන් එළියට ගියාම job නැහැ. උන් ගිය ගමන් ඉල්ලන්නේ මොකද්ද? කොහේගේ experience. එතකොට කියන experience නැහැ කියලා. දැන් ඕක තමයි ප්‍රශ්නේ. දැන් ඕක ලීඩ් වෙනවා වෙන පැත්තකට. ඒක අපි වෙනම කතා කරමු අර බැලන්සින් සීන් එක. හොඳේ ඒක වෙනම එකකට යනවා. ඒක නිසා මිනිහෙක් තමන් සොසයිටි එකේ සර්වයිව් වෙන්න ඕන නම් තමන් ජොබ් මාකට් එකේ සර්වයිව් වෙන්න ඕන නම් තමන්ට ජොබ් එකක් කරන්න ඕන නම්
ඒකට අවශ්‍ය ස්කිල් සෙට් එක හදා ගන්න ඕනේ. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් හිතන්න පොඩි කාලේ ඉඳන් ළමෙක් ස්කිල් එකක් හදාගන්නවා කියලා. එහෙම මචං හදාගන්න යද්දිත් එයාට සොසයිටි එකෙන් එනවා මාර බෑක්ලෑෂ් එකක්. ඔයා මේක කරවතින් ඔයාට ඉගෙන ගන්න බැරි වේවි. මේක කරවතින් ඔයාට ජොබ් එකකට යන්න බැරි වේවි. අර මොකක්ද ඒකට කියන්නේ ඔන්ටර්ප්‍රෙනියර්ෂිප් එකක් කියන තැන පාත් එකවත් හොයාගන්න බැරි වේවි මේව පස්සේ මෙල්ලිලා හිටියේ. දැන් අපි බාහිර වැඩ කරනවානේ. අපිට පවා කට්ටිය කියනවා වැඩි ඕව කරන්න එපා. මට ඊයේ හොඳ කතාවක් කිව්ව එක්කෙනෙක්. දැන් පොඩි ළමයිට මුලින්ම මේ A level කරන්න කලින් සල්ලි අතපත ගන්න දෙන්න එපා කියලා තිබ්බා. පොඩි කාලේ ඉඳන් ළමයිට තියෙන්න ඕන දෙයක් තමයි ෆයිනෑන්ෂල් නොලෙජ් එක. කොහොමද මම ඔන්න දැන් මාසෙකට අපි හිතමු මාසෙකට අම්මලා තාත්තලා දෙනවා තමන්ගේ වියදම රුපියල් 1000. හරි බං මෙහෙම එකක් තියෙනවා. දැන් හිතන්න අපි ඉන්නේ ටෙක්නිකල් ලෝකෙක. ටෙක්නොලොජි හැමතැනම ගලාගෙන එනවා. දවසින් දවස AI කියනවා. දැන් අනාගත ජොබ් මාකට් එක ඩිපෙන්ඩ් වෙන්නේ අපි දන්න විදිහට AI එක්ක. දැන් ප්‍රශ්නේ මොකද්ද? ලංකාවේ ඉන්න පොඩි ළමයෙක් ෆෝන් එකක් ගත්තාම අම්මා කියනවා ඔයා ෆෝන් එක ගන්න එපා. ගෙදරින් කියන්නේ ෆෝන් එක ගන්න එපා. ෆෝන් එක ගත්තයින් පස්සේ මචං මිනිස්සු කේන්දර බලන්න එනවා. නෑ මේ රියල් ඇත්තම කතාවක් කියන්නේ. දැන් අපේ අම්මෝ ඔය පැත් ෆීල්ඩ් එකේ ඉන්නවා. එතකොට එක ඇන්ටි කෙනෙක් ඇවිල්ලා කියලා මෙහෙමයි ෆෝන් එක හරි ළමයා ෆෝන් එක පාවිච්චි කරනවා මෙයාට අපලයක් තියනවාද? අර ඒ වගේ පැත්තකට ලංකාවේ සොසයිටි එක ගිහිල්ලා තියෙනවා. අය කියන්නේ ඔව් දැන් මං කොහෙන්ද නැත්තේ? සල්ලි ෆයිනෑන්ෂල් නොලෙජ් එක. ළමයිට අම්මා තාත්තා සල්ලි දෙන්න ඕන. සමහර අම්මා තාත්තලා තමන්ගේ ළමයිට සල්ලි දෙන්නේ නැහැ. ආපෝ මූ මේකෙන් වෙන මොන හරි කුඩු මොන හරි ඒ වලට ගනි. මේ මොන හරි වලට යමු වෙයි කියලා හිතන් ඉන්නවා. නමුත් ඒ දුන්නාම තමයි දැන් මගේ තාත්තා පොඩි කාලේ ඉඳන් මට හැමදාම දෙනවා රුපියල් 50 20. ඒ කාලේ 20ක් කියන්නේ ඉතින් අම්මට දිරි වට්ටනේ ඉතින්. දැන් 20ට කූල් පැකට් එකක් පුළුවන් නේ. කූල් පැකට් 4ක් විතර ගහදැයි. ඒ කාලේ දැන් 25යි එක. දැක්කනේ ඒ කාලේ නම් සල්ලි අතපත ගෑව හින්දා දැන් ඔන්න මට මල්ලක රුපියල් 100ක් තියෙනවා. දැන් මට යන ගමන් ඕනනම් මොන හරි බඩජාරිකමට මොකක් හරි කන්නත් පුළුවන්. මට ඒදී ඉතුරු කරගෙන ඉඳලා තව මොකක් හරි දෙයකට මට මගේ පර්සනල් දෙයක් කරනවා නම් මං ෆොටෝග්‍රැෆි කරනවා. අපි හිතමු මට මොකක් හරි ෂූට් එකකට සල්ලි මදිලා තියෙනවා. ඒක වෙනුවෙන් අපි අර ටික තියාගන්නවා. එහෙම නැතු බඩජාරියෙක් කියලා අර ෆීලිංග්ස් කන්ට්‍රෝල් කරගන්න බැරුව අර වගේ යමු වෙන්න පුළුවන්. ඒත් එක්කම තමන් මම මේ දෙයට සල්ලිය දෙවොත් මේ දේ වියදමක්. මේකෙන් මට කිසිම රිටර්න් එකක් එන්නේ නැහැ. මේ දෙයට දෙවොත් මේකෙන් මට ගේන් එකක් එනවා. එතකොට මේක ඇසෙට් එකක්. ඒ දේවල් දන්නේ නැහැ. ඒ දේවල් දන්නේ නැති නිසා තමයි අර දැන් මේ වෙලා තියෙන්නේ. ඒත් එක්කම අර ජොබ් එකකට යනකොට genuine human connections එක කතා කරා. ඒත් එක්ක මිනිස්සු එක්ක හරියට කතා කරන්නේ කොහොමද? speaking skills, presenting skills මේ දේවල් ඒත් එක්කම number 1 English තියෙන්න ඕන. English ලිව්වට වැඩක් නැහැ. කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි number 1 ගොඩක් අයට දැන්. ඉංග්‍රීසි පේපර් එකට මට උඩු ලකුණු 100යි. හැබැයි myself ගැන කියවුණා. ඒක නිසා අර ජොබ් එකක් හම්බෙන්න ඒ දේවල් දැන් අත්‍යවශ්‍යයි. ඒ දේවල් නැතුව ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. පර්සනල් මම ජොබ් වලට ආසත් නැහැ. ඇත්තටම මාත් සීලාවට ඩිග්‍රී එකක් ගත්තා කියලා මම නම් ජොබ් එකකට ජීවිතේට යන්න ජොබ් එකකට නොයන්න දැන් ඉඳන් වැඩ කරගෙන යනවා. ඕ බිස්නස් ද ඔය වගේ අපි දන්නවා නිසා. අපි චෙලික කියන්න බලන්න අපි බිස්නස් උඹ ඉඳන් බිස්නස්ද ඇත්තටම බලම් බිස්නස් ඇන්ඩියු ටේට් මචං මම අදහනෝ හරිදි පළවෙනි දේ ඒකයි. ඒ කියන්නේ මචං දැන් අපේ වයසුන් ඉන්නෝ මිලියන ගණන් හම්බ කරන නේ. උඹලා දන්නවනේ. වෙන රටවල්. ඔව් වෙන රටවල්. ලංකාවේ නැත්තේ නෑ. ඇත්තේ නෑ ඉන්න. ඒ කියන්නේ මිලියන 5ටම එක්කෙනෙක් වගේ ඉන්නේ. මිලියන 5ක්ද? ඔව් මං කියන්නේ 15 ඉඳලා 24 වෙනකන් සමස්ත තරුණ ප්‍රජාවෙන් මේ අඩුම එක හරිද? ඒක අයින් කරපන්. හරිද කොහොම හරි ඒ වගේ සුපිරි වැඩ්ඩෝ එක්කෙනයි පේන්නේ ඉන්නේ. තව ඇති සමහරක් විට ඒ කියන්නේ හොයාගන්න නැති තරම්. හරිද? එතකොට දැන් අපි කතා කරගෙන මොකක්ද මතක නැහැ. මම උඹ කතා කරේ උඹ කතා කරන්න බිස්නස් උට කතා කරලා හරි බිස්නස් මචං පටන් ගන්න ඇත්තටම කොල්ලොන්ගේ YouTube වලින් නේ.
හරිද? අපෝ අනිවාර්යෙන් YouTube මුලින්ම පටන් ගන්නවා YouTube channel එක. channel 1000ක් විතර හදනවාද? ඇත්තටම පොඩි කාලේ වීඩියෝස් ඒ විදියටම තියෙනවා මගේ නම්. ඒක තමයි. 7 වසරේ කරන්න ගත්තේ මගේ යාළුවා ගිම්සරත් එක්ක අපි දෙන්න channel එකක් තරගෙට මූ වීඩියෝස් දැම්මනේ. අද මං වීඩියෝස් දැම්මා. අඩෝ මුට views ඇවිල්ලා මට නෑනේ අයියෝ. ඉඳන් ආයේ කොහොමද මොකක් හරි කරනවා. ඒ මූ හොඳ intro එකක් හදලා මමත් හදන්න ඕන හොඳ intro එකක්. ඔය විදිහට ඒම පටන් ගත්ත දෙයක් තමයි. ඒ කාලේ පීක් එක මොනවා වගේ දැනකට ආවේ? ඒ කියන්නේ පටන් ගත්ත දැනමයි හැබැයි ඒකෙන් ගත්ත knowledge ඒක තමයි. තියෙනවා. මම මචං YouTube channel එකක් පටන් ගත්තා. හරි. ඒකේ 1k ගැහුවා කොහොම හරි හොඳේ. 1 million views උත් ආවා. ඊට පස්සේ මචං වෙන එක වුණේ විභාගයක් ආවා. හරි. විභාගයක් ඇවිල්ලා ඊට පස්සේ ඕකට වීඩියෝ දැම්මේ නැහැ. දැම්මේ නැති වුණාම ඊට පස්සේ මම අවුරුද්දකින් විතර වීඩියෝ දැම්මා. යන්නේ නැහැ ගියාම්කෝ. හරි. අන්න ඒ වගේ ඉතින් මේ පට්ට සතුටක් දැනෙනවා එතකොට. ඊට පස්සේ මම දිගටම YouTube channel හදා මතන් යනවා. මට තේරුන්නේ නැහැ. හැබැයි. හරි. ඉතින් තව මේ විදියට තව මේ කාලේ මචං දිගටම drop shipping යනවානේ. උඹලා දන්නවනේ. drop shipping මං හිතන්නේ මං දැන් ඉවරයි. දැන් drop shipping ඉවරයි. සාමාන්‍ය drop shipping දැන් ලංකාවට වගේ drop shipping ඉවරයි මං හිතන්නේ. මොකද bitcoin වල කාලය ආවා 2019 ඉඳන් 2012 15 වගේ වෙනවා. drop shipping 15 ඉඳන් 20 වගේ වෙනකම්. drop shipping හැබැයි මම තාම හම්බ ගන්න කට්ටිය ඉන්නවද ඉන්නේ? සුපිරි කට්ටිය ඉන්නවා. අර අලුතෙන් build up වෙන කෙනෙක්ට success වෙන්න පුළුවන්. දැන් අපේ මගේ යාළුවෙක් ඉන්න හොඳ මේ කොළඹ. හරි. ඌ මේක බලනවත් ඒ සමහරට හරි කමෙන්ට් එකක් දාන්න බෑ. මේ තරුක අපේ තරුක. ඇයි? ඌ කොළඹ කොහෙද? නෑ ඌ නේ වෙන තරුණේ. ඌ drop shipping පටන් ගත්තා. මාත් එක්ක පටන් ගත්තේ. හරි. මම පළවෙනි දවසේ විතරයි ඉඳී උත් එක්ක. ඊට පස්සේ ඌ දිගටම කරගෙන ගියා. ඊට පස්සේ ඌට මාසයක් විතර ඌ try කරා. හරි ගියේ නෑ හැබැයි. ඒක තමයි. නෑ මෙහෙමයි මේ try කරන්න ඕන සෑහෙන්න. ඔව් try කරන්න ඕන. try ඉගෙන ගන්න ඕන. මේ try කරලා ඒ අපි දැන් හිතන්නකො මං හිතන්නේ 4 දෙනාම පට්ට YouTube channels තෝගයක් හදලා තියෙනවා. මම වුණත් පොඩි කාලේ ඉඳලා හෙනකොට. එතකොට ඒවයින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. හරිද? රන්හිරු නෑ. ඔව් රන්හිරු හදලා හැබැයි රන්හිරු ගිටාර් උඩ නැගලා ඒ උඩ නිදාගෙන බේස් පලනවා. හරිද? අපි රන්හිරුත් එක වෙනම මියුසික් එපිසෝඩ් එකක් කරන්න බලුවා. ඒ කියන්නේ මොකක් හරි ෆීල්ඩ් එකක නැහිච්ච එක. ඒ කියන්නේ මේ ඉන්නේ කැමරා එක නිදා ගන්න එකේ. කැමරා එක නිදා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ වගේ අර එක ෆීල්ඩ් එකක් කට්ට කාගෙන අමාරුවෙන් මේ ඉගෙන ගත්තොතින් හරිද දැන් මේ මෙයාගේ කම්පැනි එකේ පළවෙනි වැඩේ කරලා ආපු දවස. ඒ වගේ අර ඔයාලත් මේ ඒක දාගනි shout out එකක් දෙන්න හරිද? මේ ඔයාලගේ මොකක් හරි horizontal k කියලා දැන් මෙතන වැටේවාගේ screen එකේ නම ඒත් එක්කම අපේ FB pages links පල්ලෙහා තියෙනවා. වැඩ හොඳයි නම් මොකක් හරි දෙයක් තියෙනවා නම් අපි ඉන්නේ ගාල්ලේ උතුරට උනත් එන්නම් වැඩක් තියෙනවා නම් කියන්න. අනිවාර්යෙන් සුපිරිම quality එකෙන් නියමටම කළ දෙනම් අපේ වැඩ හොඳ නම් විතරක් අපිට කතා කරන්න. හරි? එච්චරයි කියන්නේ. කතා කරන්නේ. අනිවාර්යෙන්. හරිද? අපි නම් එක දාමු. නම් එක දාන්න. මේ බාකි. ඔව් කියපන් Note 77294710 මේ නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන්න instant reply එකක් එවි පැය 24ම online. ඔව් කියනවා. අනිවාර්යෙන්. සිරා ඔව් කියනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් පැය 24න් reply එකක් එනවා නම් instant reply එකක් වෙනවා. පැය 24ම active. හරි අන්නේ. ඒ වුණාට මචං අපි message එකක් දෙම්මම සතියකට විතර පස්සේ. ඒකනේ මගේ බලන්නෙත් නෑ ඌ. මගේ බලන්නේ. දැක්කනේ busy මිනිස්සු මේ තේරුම් ගනින්. හරි හරි. දැන් අපි කතා කර ආයි දැන් ළමයි ගොඩකින් message එනවා මෙහෙම. ඔව් I know we know අපි දන්නවනේ. හරි දැන් වෙන ප්‍රශ්නයක් ගැන කතා කරමු. ඔව්. අපි depression ගැන කතා කරමු. ඕ ගොල්ලොන්ගේ කේස් ගැන කතා කරමු. මේ ඊකට අපි තව ෂොට් එකක් ගමුද මෙහෙම. මොකටද? තව එපිසෝඩ් එකකට යන්න. නෑ මෙහෙම මේක ඉවර නෑ කරලා. මේක පැය දෙකම දිගටම යම එකම විතරක් ගමු. නෑ පැයෙන් අදිමු. මේක පැයක්. ඒ දැන් මුන්ට තමයි කෙල වෙන්නේ. කාටද? ගීනුකට. ඇයි? ඇයි මූ ඔක්කොම කට් කර එඩිට් එක ගහන්න විනාඩි 30ක් රෙකෝඩින්.
තව 10ක් අල්ලලා තව එපිසෝඩ් එකක් ගහමු. මට මේකෙන් තමයි මේ ස්ටුඩියෝ එක සෙට් උනේ. ඒ කියන්නේ හරි මේ අපි එළියට එන්නේ නැහැ තාම. හරියද? බල මාත්‍රෝ එළියට යනවා. ඔව් පිට යනවා. ඒක තමයි ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ නෑ. ඔව් ප්‍රොෆෙෂනල්. හරිනේ. හරි මේ උඹ වැඩි මේ පැත්තට අත දාන්න එපා අරගෙන පේන උඹගේ ලයිකෙන් බේව අම්මඩ උඩු ගිටාර් ටියුන් එකක් තියෙනවද? කොහොද නෑ වයිලින් එක හරි ඒ වගේ ඔයාලට ඔන්න දැන් අයිඩියාස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ජොබ් නැත්තම් කොහොමද AI එක වැඩ කරන්න ඕන, ඊළඟට කොහොමද පර්සනල් බ්‍රෑන්ඩින් කරන්නේ, කොහොමද කට්ට ගාගෙන වැඩක් කරන්නේ. හරිද? ඒ වගේ අයිඩියාස් ටිකක් දැන් තියෙනවා. මෙහෙමයි මේ අපි දැන් ප්‍රොෆෙෂනල්ස්ලා නෙවෙයිනේ. එතකොට ඔයාලා මේ ගැන හොයන්න තව. හරිද? දැන් තියෙනවනේ AIම යූස් කරන්න. ChatGPT, Perplexity ඔයාලට ඕන විදිහට ලෝකේ ගැන ලෝකේ දකින්න පුළුවන් මේ වගේ පුංචි ඩිවයිස් එකකින්. ඒක නිසා ඔයාලා ඒව යූස් කරන්න. යූස් කරලා අනිවාර්යෙන් බලන්න එතනින් එහාවට මොනවද ඇත්තටම තියෙන ප්‍රශ්න. දැන් වෙද්දි ලංකාවේ තරුණ ප්‍රජාවගේ ડિප්‍රෙෂන් තත්ත්වේ, ඇන්සයිටි තත්ත්වේ වේ ආයි ගන්නෝ අහන් ඉඳපන්. ඩිප්‍රෙෂන් තත්ත්වය දැන් වෙද්දි ලංකාවේ තරුණ ප්‍රජාවගේ ડિප්‍රෙෂන් තත්ත්වේ ඒ විතරක් නෙවෙයි ඇන්සයිටි වගේ රෝග ඇවිල්ලා අර මොකද්ද තරුණ ප්‍රජාවගේ මනස දැන් අවුල් ගහලා තියෙන්නේ. හරිද? ඔයාලා මොකද්ද ඒ ගැන හිතන්නේ කියන්නකො මට පොඩි. ඩිප්‍රෙෂන් එකක් එන්නේ සාමාන්‍යයෙන් ඉතින් මොකක් කර බූටක් කෑවම සාමාන්‍යයෙන් ඇත්තම කතාව මට නෑ කවදාවත් මගේ වැඩ ගොඩ ගැහුණා කියලා ડિප්‍රෙෂන් ඇවිල්ලා නෑ. ආ බුටක් කෑවේ නෑ. හරි බූට් තියලා තිබ්බෙත් නෑ කෑවෙත් නෑ. හරි මම පිරිසිදු චරිතර පිරිසිදුයි. මම කුළුඳුල්. හරි ඉදුල් නෑ මම. ඒව මේ මූවේ කැමරකින් මේක ඔන්න කැරියම ඔන්න කැරිය ඉදුල් බොරු කියන්න එපා. තාම මේ අතින් හරි. මදුරන් ඉතින් ඕන දෙයක් මේ ඒ ෆීල්ඩ් එකෙන් දාන්න. ඒ ෆීල්ඩ් එක ඒ ෆීල්ඩ් එක අපිට පොඩ්ඩක් අයිඩියා නෑ මෙහෙමයි මේ ඇත්තටම pro කෙනෙක් ඇත්තටම ලංකාවේ හිතන්නකො සරලව තරුණ පරම්පරාවට ලව් කරන්න තැනක් තියෙදි කියලා ඔයාලා දන්නවද? ලව් කරන්න වෙනම හදපු ප්ලේස් ලව් කරන්නේ මොකටද? ලව් යකෝ ලව් කරන්න ඕනේ. කියන්නේ තරුණයෙක් වුණාම ඇයි ඩිප්‍රෙෂන් එන්නේ? තරුණයන්ට ඕ ඒ කියන්නේ 15යි 24යි සාමාන්‍යයෙන් තරුණයෝ විදිහට තමයි ගන්න දැන් වෙද්දි ලෝකේ. හරිද? ඒ කියන්නේ 18 තමයි ළමෙක් වැඩිහිටියෙක් වෙන්නේ. හැබැයි 15 ඉඳලා 24 වෙනකන් WHO එකෙන්ම කියලා තියෙනවා ළමයි. කන්න පුළුවන් එකක් දැන් දාලා තියෙනුනේ. අවුරුදු 14 ඒ මාත් කරනවා මේකේ බුණොත් එහෙම කෙලවෙන රෙකෝඩින් එක. රෙකෝඩින් 16 නේ. රෙකෝඩින් 16 ඔව් අසු පාට බන්න එක මෙන්න කොළ. අපිට පුළුවන් මොකද? හරි මේ හරිද? ඒක ප්‍රශ්නයක්. ඇත්තටම ඒ කියන්නේ ලව් කියන එකට හැදිලා තියෙන මානසිකත්වේ ලංකාව ඇතුළේ කියන්නේ ගෙදරක හෝ ඒවා. හරිද? ඒ කියන්නේ හිතන්නකො ස්කූල් ලව් එකක් මාට්ටු වුණා කියලා ගෙදරකට එහෙම වෙලා නැහැ, එක්ස්පීරියන්ස් නැහැ. හරිද? මෙතන ඉන්නේ කෙනෙක්ටත් ඒක නෑ හොඳ. ඔව්. මේ ඒ කියන්නේ අපේ දැනුම් පද්ධතිය හැටියට ඒ කියන්නේ අපි ආශ්‍රය කරලා යාළුවන්ගේ ප්‍රශ්නවල අපි ඉතලා දැනෙන අපි දකින විදිහට ඒක ඒ මානසිකත්වය කියන්නේ අපි කියන්නේ ඇමරිකාවේ කල්චර් එක ලංකාවට එන්න ඕන කියලා. හැබැයි අර නිදහස කියන එක සීමා වෙච්ච තැනක්. ඒ කියන්නේ හරි මම උතන තව එකක් කියන්න. කිය. ලංකාවේ ඉන්නවනේ හෙළ යක්කු පුත්තු. මුන්ට නිදහස දුන්න ගමන් රෙද්ද කරේ උස්සන් දුවන්න දගලනවානේ. නිදහස දුන්න ගමන් ලව් කරන්න. ලව් විතරක්ම කරනවා. හිතාගෙන ඉන්නේ ධෝනි මගේ පණ වගේ. එහෙම බෑ. දැන් ධෝනි හොඳට තමන් ලව් කරන එක්කෙනා හොඳට බලා ගන්න ඕන නම් තමන්ට අනිවාර්යෙන් සල්ලි ඕන වෙනවා. ඒ සල්ලි හොයාගන්න දැන් තියෙන ලංකාවේ දැන් වෙන රටක නම් අපිට පුළුවන් මොකක් හරි බිස්නස් එකක් කරලා අපිට සල්ලි හොයාගන්න. හැබැයි මේ අපි ඇතුළේ ඉන්නේ අකුරු 4 බාතපත දානකොට තේනවා වගේ. අර ෆෝන් එක ඉල්ලන. කනවනේ නේ. මම ෆෝන් එක ඉල්ලලා මැරෙන්න හදලා. කිරිමත ඒක ඔව් ලංකාව කියන රට ඇතුලේ
මිනිස්සුන්ට සාමාන්‍ය මධ්‍යම පාන්තික දැන් රදල පාන්තිකයන්ට තමන්ගේ තාත්තගේ වලින් සල්ලි වලින් මොකක් හරි පටන් අරගෙන ඩිග්‍රී එකක් කරලා මොකක් හරි තමන්ගේ ලයිෆ් එක ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මිඩල් ක්ලාස් ෆැමිලි එකකට මේ සමාජයෙන් ගොඩ ඇවිල්ලා උඩින් ඉන්න එකම තියෙන තැන এডুকেෂන්. ඊට එහා මං මොකක්වත් දකින්නේ නැහැ. දැන් මෙහෙමයි දැන් ඔය වගේ තැනකට යන්න නම් මචං ඩිසිප්ලින් කියලා දෙයක් ඕනේ. දැන් ඔය ඩිසිප්ලින් එක හදාගන්න මෙතන ඉන්න එක පුද්ගලයෙක් අපි කැම් එක දෙමු. එයා දැන් මේක සූම් කරන්න පුළුවන්ද? මොනවාද බෝල් පේපර් එකේ ඉඳගෙන ඩිසිප්ලින් කියලා දාන් ඉන්නේ. අර ඒ වගේ තරකට ඇවිල්ලා තියෙනවා සොසයිටි ඒ එක. තරම් පට්ට චරිතයක් ඉතින් ආයේ දෙකක් නැහැ. ඌ විතරේ no fear no limits no excuses නේ. අපි සැලෙන්නේ නැහැ. ඕලෙන් කෙල්ලොන්ගේ අපසෙට්ටි අයින් කරනවා. YouTube notification වගේ තියෙනවා. මේ මගේ මේ පෙන්නේ normal Samsung බෝල් පේපර් එක තියෙන්නේ. ඒ මේකේ රෙකෝඩින් ඕෆ් වෙලානේ. අනේ ගෝතම දැන් එපුයි. කොහන්න උඹ දැන් ඒ මංගාව තියෙන්නේ නිකන් Samsung වෙලාවට වෙයි. උඹ මෙහෙම අපේ ටොපික් එක තිනේ ඩිසිප්ලින් නෙමෙයි ડિප්‍රෙෂන්. හරි. ඔව් ඒකත් එක හේතුවක් තමයි කියන්නේ මේ ප්‍රශ්න එන්නේ කියන්නේ සාමාන්‍යයෙන් කල්චර් එකේ ප්‍රශ්නයක් තියෙනවා ලව් කරන්නේ කොහොමද කියන්නේ ලව් කරන්න ඕන වයසක් තියෙනවද ඒව ප්‍රශ්නද කියන්නේ තරුණයන්ට හරිද මට නම් ප්‍රශ්නයක් නැහැ ඈ හරි උට ප්‍රශ්න ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ මචං. උඹට ප්‍රශ්න නැහැ නෑ මේ මොකට විතරයි ප්‍රශ්නේ මధుරංගට ප්‍රශ්නයක් ඒක ලොකු. එපාය කොහෙව තනියක සරල කරන්න නෑ ඒ කියන්නේ මේ සරල අයිඩියා එක හරිද එතකොට ඒක එක ප්‍රශ්නයක් ඊළඟට තමන්ගේ ෆැමිලි එකේ හරිද ආර්ථික තත්ත්වය වතුර හරිද ෆැමිලි එකේ ආර්ථික තත්ත්වය ඒව ප්‍රශ්න තරුණයොන්ට තියෙන ඊළඟට අර මුලින්ම කතා වුණේ අපි ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ ජොබ් එකක් නැති වෙන එක එතකොට ඕව නිසා තමයි තරුණයොන්ගේ ඊළඟ ප්‍රශ්න වන අර මානසික ප්‍රශ්න එන්නේ මානසික ඒකාග්‍රතාව නැති වී තියාගන්න බැරි වෙන්නේ අපට විනාඩියක විතර තිනෙත් ගැන සරල සාරාංශයක් හම්බුණා. එයිම මටම කියලා ඒක දානවද දාමු මොනවද හරි ડિප්‍රෙෂන් මොකක් ගැනද හරි ඩිප්‍රෙෂන් ගැන ඇතිනේ ඇති මේක මෙහෙම නවත්ත තව එක මාතෘකාවක් තියෙනවා ස්ට්‍රෙස් එක ඇති ටයිම් වැඩි 32 37 ඕයි මේක ෂේප් ඔව් ඔව් හරි ඔන්න ඉතින් අපි කතා කරා අපේ හැඟීම් ගැන නේද දිනේ ආගීම් ගැන හැඟීම් ඇති වෙන්නකෝ ඇති වෙන විදිය ඒව කතා කරන්න බෑ මෙතන වල සාරාංශ දුන්නා අපි ડિප්‍රෙෂන් ගැන කතා කරා ජොබ්ස් ගැන කතා කරා ඒත් එක්කම අර ජොබ් එකකට යද්දි මොනවද තමයි තියෙන ක්වොලිෆිකේෂන් අර ඩිග්‍රී දියව කිව්වට ඩිග්‍රී දෙන්නේ නැති සීන් එක ඔක්කොම අපි ගොඩාක් දේවල් කතා කරා ඉතින් මේකෙම ඊළඟ පාර්ට් එක තව ඔයාලට සතියකින් විතර බලා ගන්න පුළුවන් ඉතින් ඊළඟ පාර්ට් එක නෝරදවාම් බලන්න දැන්මම අන්ෆිල්ටර්ඩ් යූත් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලංකාවේ ඕලෙවල් වලට මාස 6ක් තියාගෙන අපි මේක කෙලෝ ගන්න හදන කට්ටිය හරි දාමු ලංකාවෙන් අපි අනේ අපිට බෑ කීකී ඉඳියන අද නිම දෙයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ ලොකු සීන් නෙවෙයි මයික් ලොකු සීන් නෙවෙයි මේ ඔයාලත් වැඩ පටන් ගන්න. ඒ කියන්නේ මොනවා හරි ඔයාලගේ දෙවෙනියට අපි කතා කරේ පර්සනල් බ්‍රෑන්ඩින් ඒ වගේ වැඩ පටන් ගන්න. එහෙනම් මේ තව අපේ වැඩේ පිටිපස්සෙන් අද සුපිරි සප් එකක් දීපු කෙනෙක් ඉන්දියා කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. හරිද? එන්න පොඩ්ඩක් එන්න. හරිද? අපේ කන්ටෙන්ට් එකේ වැඩේ පස්සෙන් ලොකු සප් එකක් දුන්නා. හරිද? හරි. එන්න කැමති නෑ හැබැයි සවින් අයියයි මිනුක මල්ලි හරිද ඒ දෙන්න ලොකු සප්පයක් දුන්නාද වැඩේට එහෙනම් ආයි ඊළඟ එපිසෝඩ් එක ඔව් ඒ හැපි හැමෝගෙම Instagram accounts වැටේවි දැන් වැටේ ඉතින් නෑ මේ දෙන්න සප් එකක් දුන්න යටින් වැටේවි account එක අනිවාර්යෙන් follow එකක් නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ follow එකක් නෙමෙයි සප් එකක් දෙන්න. නෑ තියර එක. එයාලගේ ප්‍රොෆයිල්ස් එක චෙක් අවුට් කරලා බලන්න. චෙක් අවුට් නෙමෙයි shout out නෑ shout out නෑ අඩ හරි මෙන්න ඒ දෙන්න ඉතින් ෆොටෝ එකෙන් හරි බලන්න මේ නෑ මුලින් ඊගනේ
හරිද අද වැඩේ පිටිපස්සෙන් ලොකු සපෝට්ටයක් දුන්න සවින් අයියයි විනුක මල්ලි. ඉතින් ඒ දෙන්න කැමරාවට එන්න කැමති නෑ. ඊළඟ වාර අපි අනිවාර්යෙන් ගන්නවා. හරිද? එහෙනම් හැමෝගෙම තව පොඩි දෙයක් තියෙනවා. දැන් අද ඔයාලා පළවෙනි පොඩ්කාස්ට් එක බැලුවා නම් මේ දෙවෙනි පොඩ්කාස්ට් එක යනවා අපේ ප්ලේස් එක ගොඩක් චේන්ජ් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ ගාල්ල මහමෝදර තියෙන ස්මාර්ට් ස්පේස් කියන ස්ටුඩියෝ එකේ. පොඩ්කාස්ට් ස්ටුඩියෝ එකේ ඉතින් ලයිටින් තියෙන හොඳ ඉඩකඩ තියෙන සුපිරි ස්ටුඩියෝ එකක්. ඔයාලගේ ගාල්ලාවට වැඩක් තියෙනවා නම් එන්න අනිවාර්යෙන් මෙතනින් කරගන්න පුළුවන්. දැන් ඒ වගේම අද දවසේ අපි මේ වැඩේ කරද්දී අපිට ගොඩක් අය උදව් කරා. ඒ වගේම මේ වෙන ගොඩක් කැමරික පිටිපස්සේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න අපි යටින් දාන්නම්. ඒගොල්ලන්ට ෆලෝ එකක් දෙන්න නම් විදියට කියන්න යන්නේ ඉන්නේ සවින් අයයි මිනුග මල්ලි. ඒගොල්ලන්ට ෆලෝ එකක් දාන්න. ඒගොල්ලෝ මාර උදව්වක් අද මේ වැඩේට අපිට කරා. ඔව්. ඉතින් unfiltered youth කවුරුවත් කරපු නැති දෙයක් පළවෙනි පාර්ට් අපි කරා. ඉතින් සෙකන්ඩ් පාර්ට් එක එනවා. දැන්ම unfiltered youth අපේ social media platforms check out කරලා follow එකක් දෙන්න. මොකද අපේ short videos අපි release කරන්නේ ඒකේ. ඒත් එක්කම unfiltered youth YouTube channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. මොකද second part එක දැන් දැම්ම ගමන් ඔයාලා ගාවට ගෙන්න ගන්න. ඉතින් අද මේ part එකෙන් අපි සමු කරනවා මම ගිනු කමංජි. මෙයා රන්දිරු ගුරුගේ මේ පැත්තේ ඉන්නවා තිනෙත් මදුරංග. මෙතන ඉන්නවා චේනිද ගුණ වික්‍රම. එහෙනම් අපි අදට ගියා next part එකෙන් හම්බෙමු. එහෙනම් අපි ඊළඟ part එකෙන් හම්බෙමු. සියලු දෙනාම සතුටින් ඉන්න. Peace.